අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවනි කොටසේ ඒ කොටස ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1 පළවෙනි කොටස කියනවා සමරතුංග මහතාට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක වාර්ෂික තක්සේරු වටිනාකම 1,50,000ක්ද වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 8%ක්ද නම් සමරතුංග මහතා වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. 8 බැගින් 1,50,000කට කීයද? අපිට කපන්න පුළුවන් හරයේ 100 බිංදු 2ට 1,50,000න් බිංදු 2ක් ඔය ආකාරයට. ඊළඟට 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 40න් බිංදුව 4ක් ඉතිරි. 8 වරක් එක 8යි 4යි 12යි 12,000යි. එහෙනම් වාර්ෂික වරිපණම් බදු මුදල 12,000ක් වෙනවා. අපි දෙවනි කොටස බලමු. සමරතුංග මහතා එම ගොඩනැගිල්ල කුලියට දීමෙන් වර්ෂයක් සඳහා ඌ කුලී මුදල එක්වර ලබා ගනී. එම මුදල සඳහා ආදායම් බදු ලෙස 36,000ක් ගෙවයි. ඔහුට එම ආදායම් බදු මුදල ගෙවීමට සිදුවේ පහත පරිදිය. මේක කියලා තියෙනවා පළවෙනි ලක්ෂ 5 නිදහස් වාර්ෂික බදු වලින්, දෙවෙනි ලක්ෂ 5ට 4%ක්, තුන්වෙනි ලක්ෂ 5ට 8%ක්. ව්‍යාපාරික ගොඩනැගිල්ලේ මාසික කුලිය තමයි අහන්නේ. අපි කරන්න ඕන මෙන්න මේ ආකාරයට. අපි බදු මුදල ලෙස වාර්ෂික බදු මුදල ලෙස 36,000ක් අරගෙන තියෙනවා. බලමු අපි පළවෙනි ලක්ෂ 5 නිදහස්. එතකොට පළවෙනි ලක්ෂ 5 ඒ කියන්නේ වාර්ෂිකව ලක්ෂ 5කට නිදහස තියෙන එකට බදු ගෙවිය යුතු නැහැ. ඊළඟ ලක්ෂ 5ට 4 බැගින් අපි බලමු. 4 බැගින් ලක්ෂ 5ට එන බදු මුදල බලන්න රුපියල් 20,000ක් එනවා. බලන්න බින්දුවකට බින්දයක් කැපුණා. 5,004න් ගුණ කරනවා 20,000යි. ඊළඟ ලක්ෂ 5ට 20,000යි. නමුත් 36,000ක් බදු ගෙවලා තියෙනවා. එතකොට 36,000න් අපි ඔය 20,000 අඩු කරගන්න. එතකොට තවත් 16,000ක් ගෙවලා තියෙනවා. මතක තියාගන්න පළවෙනි ලක්ෂ 5ට 20,000ක් බදු ගෙවද්දී දෙවනියට ලක්ෂ 5ක්ම තියෙනවා නම් 8 බැගින් වෙනකොට 40,000ක් බදු ගෙවිය යුතුයි. නමුත් 40,000ට අඩු නම් අර ඉතිරි බදු මුදල මෙතන 16,000යින් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ලක්ෂ 5ට වඩා අඩු මුදලක් තමයි දැන් තියෙන්නේ. අපි ඒක x කියලා අරගෙන හදමු බලන්න. 8 බැගින් ගෙවන්න ඕන. අපි එයාගේ මුදල x කියලා හිතුවා. ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 5 නිදහස් ලක්ෂ 5 තියෙනවා. ඊළඟ ලක්ෂ 5ත් එක්ක ලක්ෂ 10යි. තවත් යම් මුදලක් තියෙනවා. ඒක අපි දන්නේ අපි ඒක x කියලා හිතුවා. ඊළඟට බලමු. ඒක සුළු කිරීමක් විදියට අපිට 100ට 8 x මේ පැත්තේ තනි කරලා එහා පැත්තට ගෙනියන්න පුළුවන් 8ට 100 කියලා මෙන්න මේ ආකාරයට. 16,000 ගුණ කිරීම ඉර යට 8 ඉර උඩ 100 මේ ආකාරයට වෙන්නේ හරය 100 සමාන ලකුණ එහා පැත්තේ යද්දි ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීමක් විදියට තියෙන 8 එහා පැත්තට යද්දි බෙදීමක් විදියට යනවා. අන්න බලන්න. ඊළඟට අපිට හරයේ 8 සහ ලවයේ 16 කපන්න පුළුවන්. පිළිතුර විදියට එනවා ලක්ෂ 2ක්. එහෙනම් අර ඉතිරි 16,000ට ලක්ෂ 2ක මුදලකට තමයි බදු වශයෙන් 8ක බද්දක් ලෙස ලක්ෂ 2ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් එයාගේ වාර්ෂික ආදායම වෙන්නේ
ලක්ෂ 5යි නිදහස් ලක්ෂ 5 ඊළඟ 20000ක් ගෙවපු ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 2 බලමු ඔක්කොම ලක්ෂ එනවා ලක්ෂ 12ක් ලක්ෂ 5යි ලක්ෂ 10යි ලක්ෂ 12යි එතකොට මේ වාර්ෂික එයාගේ ආදායම තමයි ලක්ෂ 12 අපෙන් අහන්නේ ගොඩනැගිල්ලේ මාසික කුලිය එහෙනම් අපිට පුළුවන් ලක්ෂ 12 12න් බෙදුවම් පස්සේ එනවා මාසික කුලිය එහෙනම් ඒ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂයයි ලක්ෂයක් කියලා ලියාගත්තන් පස්සේ නිවැරදි